සංගේ කාමේච රූපේ ගිරිසිඛර තටේ තාන්තලික්ඛේ විමානේ දීපේ රට්ඨේච ගාමේ තරුවන ගහනේ ගේහ වත්තුම් මිකිත්තේ බුම්මා ඡායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බ නාගා තිට්ඨං තං සම්ති කේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු එවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති ඉසිපතනේ මිගදායේ తత్ర කෝ භගවා පංචවග්ගයේ භික්ඛු ආමන්තේසි ද්වේමේ භික්ඛවේ අන්තාපබ්බජිතේන නසේවිතබ්බා යෝචායං කාමේසු කාම සුඛල්ලිකානුയോഗෝ හීනෝ ගම්මෝ කෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ යෝචායං අත්ථ කිලමතානුയോഗෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාචසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති හිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මා විසින් මෙසේ අසන ලදී එක් සමයේකි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩවසනසේක එහිදී භාග්‍යවතුන් වහන්සේ 5 දිනෙකුගෙන් යුත් භික්ෂූන් ඇමතූසේක මහණෙනි මේ අන්ත දෙක පැවිද්දන් විසින් සේවනය නොකළ යුත්තේය යම් මේ කාමයන්හි කාම සුඛෙහි ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද එය හීනය ග්‍රාම්‍යය පෘථග්ජනයන්ට අයත්‍ය අනාර්යය අයහපතින් යුක්තය යම් මේ තමාව ක්ලාන්ත වන අයුරින් දුකෙහි යෙදවීමක් ඇද්ද එය දුකය අනාර්යය අයහපතින් යුක්තය මහණෙනි මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව විශේෂයෙන් අවබෝධ කරන ලද්දේය එය දහම් ඇස ඇති කරවයි නුවණ ඇති කරවයි කෙලෙස් සංසිඳවීම පිණිස විශිෂ්ට ඥානය ඇති කරවීම පිණිස සත්‍ය අවබෝධය පිණිස නිවන පිණිස පවතී මහණෙනි තථාගතයන් වහන්සේ විසින් විශේෂ කොට අවබෝධ කරන ලද දහම් ඇස ඇති කරවන ඥානය ඇති කරවන කෙලෙස් සංසිඳුවන විශිෂ්ට ඥානය උපදවන සත්‍යාවබෝධය කරවන නිවන පිණිස පවතින මේ මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද මෙසේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය එනම් නිවැරදි දෘෂ්ටිය නිවැරදි සංකල්පනාය නිවැරදි වචන භාවිතයය නිවැරදි කායික ක්‍රියාය නිවැරදි දිවි පැවැත්මය නිවැරදි වීර්යය නිවැරදි සිහිය නිවැරදි චිත්ත සමාධියය මහණෙනි මෙය වනාහි තථාගතයන් වහන්සේ විසින් විශේෂ කොට අවබෝධ කරන ලද දහම් ඇස ඇති කරවන ඥානය ඇති කරවන කෙලෙස් සංසිඳුවන විශිෂ්ට ඥානය උපදවන සත්‍යාවබෝධය කරවන නිවන පිණිස පවතින ඒ මධ්‍යම ප්‍රතිපදාවය
ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලභති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි මහණෙනි මෙවනාහි දුක්ඛාර්ය සත්‍යයි ඉපදීමත් දුකය ජරාවටපත් වීමත් දුකය රෝගී වීමත් දුකය මරණයත් දුකය අප්‍රියයන් හා එක්වන්නට සිදුවීමත් දුකය ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවීමත් දුකය යමක් කැමති වෙයිද එය නොලැබෙයි නම් එයත් දුකය සංක්ෂේපයෙන් කිව්වොත් උපාදානස්කන්ධ පසම දුකය මහණෙනි මෙවනාහි දුක් හට ගැනීම නම් ආර්ය සත්‍යයි නැවත භවයක් සකසා දෙන ආස්වාදයෙන් ඇලෙන ස්වභාවයෙන් යුතු උපනුපන් තන්හි සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද එයයි එනම් කාම තණ්හාවය භව තණ්හාවය විභව තණ්හාවය මහණෙනි මෙවනාහි දුක් නිරුද්ධ වීම නම් ආර්ය සත්‍යයයි එය ත්‍රිවිධ තණ්හාවේම ඉතුරු වීමක් නොතබා නොඇල්මෙන් යම් නිරුද්ධ වීමක් ඇද්ද අත්හැරීමක් ඇද්ද දුරු කිරීමක් ඇද්ද නිදහස් වීමක් ඇද්ද ඇල්ම නැති බවක් ඇද්ද එයයි මහණෙනි මෙවනාහි දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් ආර්ය සත්‍යයි ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය එනම් නිවැරදි දෘෂ්ටියය නිවැරදි සංකල්පනාය නිවැරදි වචන භාවිතයය නිවැරදි කායික ක්‍රියාය නිවැරදි දිවි පැවැත්මය නිවැරදි වීර්යය නිවැරදි සිහියය නිවැරදි චිත්ත සමාධියය ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි මහණෙනි මාහට පෙර නොඇසූ විරූ ධර්මයන්හි
ඇස පහළ වූයේය. ඥානය පහළ වූයේය. ප්‍රඥාව පහළ වූයේය. විද්‍යාව පහළ වූයේය. ආලෝකය පහළ වූයේය. ඒ මේ දුක නම් වූ ආර්ය සත්‍ය වනාහි පිරිසිද අවබෝධ කළ යුත්තේයයි. මහණෙනි, මාහට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේය. ඥානය පහළ වූයේය. ප්‍රඥාව පහළ වූයේය. විද්‍යාව පහළ වූයේය. ආලෝකය පහළ වූයේය. ඒ මේ දුක නම් වූ ආර්ය සත්‍ය වනාහි පිරිසිඳ අවබෝධ කරන ලද්දේයයි. මහණෙනි, මාහට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේය. ඥානය පහළ වූයේය. ප්‍රඥාව පහළ වූයේය. විද්‍යාව පහළ වූයේය. ආලෝකය පහළ වූයේය. ඉදං දුක්ඛ සමුදයෝ අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තංඛෝ පනිදං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තංඛෝ පනිදං දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං පහීනන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි. මෙය දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයයි. මහණෙනි, මාහට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේය. ඥානය පහළ වූයේය. ප්‍රඥාව පහළ වූයේය. විද්‍යාව පහළ වූයේය. ආලෝකය පහළ වූයේය. ඒ මේ දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය වනාහි ප්‍රහාණය කළ යුත්තේයයි. මහණෙනි, මාහට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේය. ඥානය පහළ වූයේය. ප්‍රඥාව පහළ වූයේය. විද්‍යාව පහළ වූයේය. ආලෝකය පහළ වූයේය. ඒ මේ දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය වනාහි ප්‍රහාණය කරන ලද්දේයයි. මහණෙනි, මාහට පෙර නොඇසූ විරූ ධර්මයන්හි ඇස පහළ වූයේය. ඥානය පහළ වූයේය. ප්‍රඥාව පහළ වූයේය. විද්‍යාව පහළ වූයේය. ආලෝකය පහළ වූයේය. ඉදං දුක්ඛ නිරෝධෝ අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තංඛෝ පනිදං දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තංඛෝ පනිදං දුක්ඛ නිරෝධෝ අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ
පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි මහණෙනි මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි ඇස පහළ වූයේය ඥානය පහළ වූයේය ප්‍රඥාව පහළ වූයේය විද්‍යාව පහළ වූයේය ආලෝකය පහළ වූයේය ඒ මේ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය වනාහි සාක්ෂාත් කළ යුත්තේයයි මහණෙනි මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි ඇස පහළ වූයේය ඥානය පහළ වූයේය ප්‍රඥාව පහළ වූයේය විද්‍යාව පහළ වූයේය ආලෝකය පහළ වූයේය ඒ මේ දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය වනාහි සාක්ෂාත් කරන ලද්දේයයි මහණෙනි මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි ඇස පහළ වූයේය ඥානය පහළ වූයේය ප්‍රඥාව පහළ වූයේය විද්‍යාව පහළ වූයේය ආලෝකය පහළ වූයේය ඉදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සච්ඡං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡං භාවිතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි මහණෙනි මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි ඇස පහළ වූයේය ඥානය පහළ වූයේය ප්‍රඥාව පහළ වූයේය විද්‍යාව පහළ වූයේය ආලෝකය පහළ වූයේය ඒ මේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය වනාහි ප්‍රගුණ කළ යුත්තේයයි මහණෙනි මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි ඇස පහළ වූයේය ඥානය පහළ වූයේය ප්‍රඥාව පහළ වූයේය විද්‍යාව පහළ වූයේය ආලෝකය පහළ වූයේය ඒ මේ දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය වනාහි ප්‍රගුණ කරන ලද්දේයයි මහණෙනි මාහට පෙර නොඇසූ විරු ධර්මයන්හි ඇස පහළ වූයේය ඥානය පහළ වූයේය ප්‍රඥාව පහළ වූයේය විද්‍යාව පහළ වූයේය ආලෝකය පහළ වූයේය යාවකී වංච මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං
යතහා භූත ඥාන දස්සනං න සුවිසුද්ධං අහෝසී නේවනාවාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමනක් බ්‍රාහ්මනියාපජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් යතෝච කෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සච්චේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසී අතහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මනියාපජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් ඥානංච පනමේ දස්සනං උදපාදි අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නත්ථිදානි පුනබ්භවෝති ඉදමවෝච භගවා අත්තමනා පංචවග්ගියා භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති මහණෙනි යම් තාකල්ම මාහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ අයුරින් ආර්ය සත්‍යයක් බව යන සත්‍ය ඥානයත් අනතුරුව කල යුතු දේ ගැන ඇති කෘත්‍ය ඥානයත් එය සම්පූර්ණ කළ පසු ඇතිවන කෘත ඥානයත් යන පරිවර්ත තුනකින් යුතුව 12 ආකාරයකින් යුතුව ඒ වූ සැටියෙන්ම ඥාන දර්ශනය ඊතා පිරිසිදුවට අවබෝධ නොවේද මහණෙනි ඒතාත්ම මම දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධිය විශේෂ කොට අවබෝධ කරගත් බවට ප්‍රතිඥා නොදුන්නෙමි. මහණෙනි යම් කලෙක මාහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ අයුරින් ආර්ය සත්‍යයක් බව යන සත්‍ය ඥානයත් අනතුරුව කල යුතු දේ ගැන ඇති කෘත්‍ය ඥානයත් එය සම්පූර්ණ කළ පසු ඇතිවන කෘත ඥානයත් යන පරිවර්ත තුනකින් යුතුව 12 ආකාරයකින් යුතුව ඒ වූ සැටියෙන්ම ඥාන දර්ශනය ඊතා පිරිසිදු වූයේද මහණෙනි කල්හි මම දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධිය විශේෂ කොට අවබෝධ කරගත් බවට ප්‍රතිඥා දුන්නෙමි. මාහට ඥාන දර්ශනය පහළ වූයේය මාගේ චිත්ත විමුක්තිය වෙනස් නොවේයි. මේ අවසන් නිපදීමයි දැන් නැවත භවයක් නැත්තේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති පස් දෙනෙකුගෙන් යුක්ත වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාසිතය සතුටින් පිළිගත්තාහුය.
ඉමස්මින්ච පන වෙය්‍යා කරනස්මින් භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීත මලං ධම්මචක්ඛුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති පවත්තිතේච පන භගවතා ධම්මචක්කේ උම්මා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති බුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම් මහරජිකා දේවා සද්ද මනුස්සාවේසු ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති චාතුම් මහරජිකානං දේවානං සද්දං සුත්වා තාවතිංසා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති තාවතිංසානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති යාමා දේවානං සද්දං ස්තුත්වා තුසිතා දේවා සද්ද මනුස්සාවේසුං ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති තුසිතා දේවානං සද්දං සුත්වා නිම්මාන රති දේවා සද්ද මනුස්සාවේසුං ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති නිම්මාන රතේනං දේවානං සද්දං සුත්වා පරනිම්මිත වසවත්තේනං දේවානං සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති පරනිම්මිත වසවත්තීනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්මකායිකා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ
අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති. මේ වෙය්‍යාකරණය වදාරණ කල්හි ආයුස්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට කෙලෙස් රහිත වූ මලකඩ රහිත වූ ධම්මැස පහළ වූයේය. එනම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවය ඇති යම් කිසිවක් ඇද්ද ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවය ඇත්තේය යන කරුණයි භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ කල්හි පොළොව වාසී දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී මේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේය. ශ්‍රමණයකු විසින් වේවා බ්‍රාහ්මණයකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරයෙකු විසින් වේවා බ්‍රාහ්මයෙකු විසින් වේවා ලෝකයෙහි වෙන කිසිවෙකු විසින් වේවා එය ආපසු කරකවිය නොහැක්කේයයි. පොළොව වාසී දෙවිවරුන්ගේ ශබ්දය අසා චාතුම් මහරජික දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහිදී මේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේය. ශ්‍රමණයෙකු විසින් වේවා බ්‍රාහ්මණයෙකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරයෙකු විසින් වේවා බ්‍රහ්මයෙකු විසින් වේවා ලෝකයෙහි වෙන කිසිවෙකු විසින් වේවා එයා පසු කරකවිය නොහැක්කේයයි. චාතුම් මහරජික දෙවිවරුන්ගේ ශබ්දය අසා තව්තිසා දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහිදී මේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේය. ශ්‍රමණයෙකු විසින් වේවා බ්‍රාහ්මණයෙකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරයෙකු විසින් වේවා බ්‍රහ්මයෙකු විසින් වේවා ලෝකෙහි වෙන කිසිවෙකු විසින් වේවා එය ආපසු කරකැවිය නොහැක්කේයයි. තව්තිසා දෙවිවරුන්ගේ ශබ්දය අසා යාම දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහිදී මේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේය. ශ්‍රමණයෙකු විසින් වේවා බ්‍රාහ්මණයෙකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරයෙකු විසින් වේවා බ්‍රහ්මයෙකු විසින් වේවා ලෝකෙහි වෙන කිසිවෙකු විසින් වේවා එය ආපසු කරකැවිය නොහැක්කේයයි. යාම දෙවිවරුන්ගේ ශබ්දය අසා තුසිත දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහිදී මේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේය. ශ්‍රමණයෙකු විසින් වේවා බ්‍රාහ්මණයෙකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරයෙකු විසින් වේවා බ්‍රහ්මයෙකු විසින් වේවා ලෝකෙහි වෙන කිසිවෙකු විසින් වේවා එය ආපසු කරකැවිය නොහැක්කේයයි. තුසිත දෙවිවරුන්ගේ ශබ්දය අසා නිම්මාන රතී දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහිදී මේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේය. ශ්‍රමණයෙකු විසින් වේවා බ්‍රාහ්මණයෙකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරයෙකු විසින් වේවා බ්‍රහ්මයෙකු විසින් වේවා ලෝකෙහි වෙන කිසිවෙකු විසින් වේවා එය ආපසු කරකැවිය නොහැක්කේයයි. නිම්මාන රතී දෙවිවරුන්ගේ ශබ්දය අසා පරනිම්මිත වසවත්තී දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහිදී මේ අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලද්දේය.
ශ්‍රමණයෙකු විසින් වේවා බ්‍රාහ්මණයෙකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරයෙකු විසින් වේවා බ්‍රහ්මයෙකු විසින් වේවා ලෝකේ වෙන කිසිවෙකු විසින් වේවා එය ආපසු කරකැවිය නොහැකේයයි පරනිම්මිත වසවත්ති දෙවිවරුන්ගේ ශබ්දය අසා බ්‍රහ්ම කායික දෙවිවරු ශබ්දයක් පැවැත්වූවාහුය. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී මේ අනුත්තර වූ ධර්මචක්‍රය කරකවන ලද්දේය. ශ්‍රමණයෙකු විසින් වේවා බ්‍රාහ්මණයෙකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරයෙකු විසින් වේවා බ්‍රහ්මයෙකු විසින් වේවා ලෝකෙහි වෙන කිසිවකු විසින් වේවා එය ආපසු කරකැවිය නොහැකේය යනුවෙනි. ඉතිහ තේන කනේන තේන මුහුත්තේන යාව බ්‍රහ්මලෝකා සද්දෝ අබ්බුගච්ඡි අයංච දස සහස්සී ලෝක ධාතු සංකම්පී සම්පකම්පී සම්පවේදී අප්පමානෝච උලාරෝ භාසෝ ලෝකේ පාතුර හෝසී අතික්කම්ම දේවානං දේවානුභාවಂತಿ අතකෝ භගවා උදානං උදානේසී අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝති ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤංස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ ත්වේව නාමං අහෝසීති. මෙසේ කෙනෙහි ඒ මොහොතෙහි යම්තාක් බ්‍රහ්මලෝක ඇද්ද ඒතාක් ඉහතකී ශබ්දය උස්ව පැන නැංගේය. මේ දසදහස් ලෝක ධාතුවද කම්පා වූයේය. අතිශයින් කම්පා වූයේය. බලවත්ව කම්පා වූයේය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක්ද ලෝකේහි පැතිර ගියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උදානයක් පහළ කළසේක. සාදු සාදු සාදු. භවත් කොණ්ඩඤ්ඤතෙමේ ඒකාන්තයෙන් අවබෝධ කළේය. භවත් කොණ්ඩඤ්ඤතෙමේ ඒකාන්තයෙන් අවබෝධ කළේය. මෙසේ ආයුස්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යනුවෙන්ම මේ නාමය වූයේය. සාදු සාදු සාදු. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ ලෝකයට මාර්ගය පෙන්වන සම්මා සම්බුද්ධයන් වහන්සේ වූසේක. ප්‍රථමයෙන් උන්වහන්සේ විසින් ලෝකයාට දේශනා කරන ලද දම්සක් පැවතුම් සූත්‍රයේ අනුහසින් දුකින් පෙළෙන සියලු සත්වයෝ සියලු දුකින් අත් මිදේවා. බියෙන් පෙළෙන සියලු සත්වයෝ බියෙන් සහ මුලින් දුරු වේවා. රෝගයන්ගෙන් පෙළෙන්නා වූ සියලු සත්වයෝ නිරෝගිමත් වෙත්වා.